බව උඹලා දැනගනින්න. හොයි හොතේ. අයියේ හොඳ අයිඩියා එකක් තියෙනවා. කියවම් බලන්න. අයියේ මේකට ඉන්නවා මෝර සුදා කියලා. ඔව්. අපි ඌව දැම්මනම් අපිට පුළුවන් ලොකු වැඩක් දෙන්න උට. මේ උඹ අඳුරනවද? මම නම් අඳුරන්නේ නැහැ. ඌ වැඩකාරයෙක්ද? ඔව් ඌ ගම් 7කට ගහලා තියෙනවා. තනියම. යකෝ බලන් ඉන්න එපා. හෙට උදේම කෙනේ. හරි හොතේ. ස්පොට් එක නැති කරන්න එපා. පොල් කඩනවා විතරක් කියපන්. මොකටද කුරුම්බ කරනවා කියන්නේ? පිස්සුද ඔබට? දේවතාන් වහන්සේ අනේ සමාවෙන්න ඕන මට. පොල්ගත් දේවතාන් වහන්සේට යක්ෂණියක් වැඩලා වගේ ගෑනු කොට හඬක් ආවේ. අනේ සමාවෙන්න. අපේ වැරද්දක් වුණා නම් සමාවෙන්න. මම ඉන්නේ උඩ නෙමෙයි. මෙහෙ. බොස්. යකා උනත් හැලයි. अरे देखा है पहली बार साजन की आंखों में प्यार देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैन दिल को करार दिल भर तुझे मिलने को कब से था मैं बेकरार अब जाके आया मेरे बेचैन दिल को करार देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैन दिल को पलके झुका तुझे दिल में बसा अब दिल तेरे बैठा कहीं चैन न पाऊं पलके झुका तुझे दिल පුළුවන්ද මෙයා උඩ වැඩ මම යට වැඩ. අනේ ෂෝයි මම බලාපොරොත්තුෙන් හිටියේ එක්කෙනයි ඒ වුණාට මෙයාට යන්න. දැන් දෙන්නයි ඔව්. ඉතින් මොකද කියන්නේ? ඒ වුණාට මේ මම මේ කල්පනා කරේ මොකද කරන්න දන්නේ? දෙන්නෙක්ව බඳින්නේ කොහොමද කියලා එකපාර නෑ මේ බොබනවා. මෙයා බඳි ලං වෙන්න ඕනේ නෑ. මම මේ මෙයා තමයි හොඳ. නෑ ඔයා බඳින්න මට හයියක් නෑ. මෙයාද මොකද? මෙයාද අප්පට අල්ලනවා ඒ. මෙයාද වරෙන් යන්න වරෙන්. කවුද? මෙයාද ඔයාද නෑ මෙහෙමයි දෙන්නම පුළුවන්.
එහෙම අපි බය නැහැ මේ දේවදාන වහන්සේ. අපි පොල් කඩන කට්ටිය වන්දන්න එන ගානවා වගේ අකෝ. මං අද උදේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඇහුවා. ඉතින් එතනදී කිව්වා ඇඟිල්ල ගැටේ. මගේ ලග්නට ඔව්. මංගල පලාපලයක් තියනවා කියලා. ඔව් ඉතින්. ඉතින් මං උදේ ඉඳලා ඔව්. මොනලා බොයහට යම්. ඉතින් වරට වෙලා බල හිටියා. අම්මට උඩු. එතකොට දේවදාන කෙනෙක් නෙවෙයි. ආ එක්කෙනෙක් නෙවෙයි. ඉතින් දෙන්නෙක් ආවා. අද වරයක් යන්න. වර යන්න. කොහෙද යන්නේ? මෙහෙ එන්න. මෙහෙ එන්න කොහෙද යන්නේ? අනේ මාව බඳින්න කොහෙද යන්නේ? එන්නකෝ. මොකද්ද මිනිහාගේ රස්සාව? පොල් කඩන එක. මොකද්ද මයින් කරන්න ඕන? අපිට ඕනි මිනිහට හොඳ පාඩමක් උගන්වන්න. මිනිහක වටන්න ඕන නම් බඩල ගහන්න ඕන. කොච්චර බඩට ගෙව්වද? ඊත් මිනිහට තේරෙන්නේ නැහැ. කොහමද බල ගැවි? ගෙව්වේ මම පෙන්නන්නද? මෙන්න මෙහෙම අම්මෝ. මම ගාතල් ගුණේ කෝ. අනේ තමගේ බඩට ගහන්න. අනේ තමාවෙට මේ පලාත මගේ නම ඇහුවාම වෙවුලනවා. වෙවුලෝනේ නම් මමත් වෙවුලනවා. තෝ මට ගහන්නේ. කාණ්ඩ දෙන මේ ගාපු විදිය පෙන්නුවේ. අනේ මම අනේ සමාවෙට ගාපු විදිය පෙන්නුවේ. අපිට කොහමද මිනිහට පාඩමක් උගන්වන්නකෝ. යකෝ මිනිහගේ බට්ට ගන්න ඕම නෙමෙයි. එහෙනම් ඌ හම්බු කරන් කරන රස්සාවට. හම්බුගල කරන රස්සාවට. ඒකට මොකද කරන්නේ නේද? ඌ කඩන්නේ පොල් නේද? ඔව්. කපපන් ගස් ටික ඔක්කොම. එකවත් එක නෙමෙයි ඌ එහාවත් එක්ක කපනවා. ඒවත් එක්ක කපපන්. අනිත් වත්තේ එඩුවොත් ඒකත් කපපන්. මේක පුදුම කැපිල්ලක් නේ බා. ඒකනේ. මේක කැපිල්ල ඉවරයක් වෙන්නේ නැහැ. සේරම කපපන් යකෝ. කොහොමද මොකද පොල් සංවර්ධන මණ්ඩලයට යන්න වෙනව කියන්න වෙනව. ඒක නේද? වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? නෝ ක්‍රමයක් දවස් 3ක් විතරයි වගේ නේද ක්‍රමයේ කියනකොට. මధుර කොයිලේකුත් ගෙඩි. කෑ ගහපන්. ගෝලා! පොල් කඩනවා. අතු බානවා. යකෝ තාලෙකට කියපන් තාලෙකට. සෝමයි. ඔව්. මේ තාලෙ ඔක්කොම හරියන්න. මම දෙන්න අලුත් තාලේ. අපේ තියෙන රැප් කියලා තියෙනවනේ. ඔව්. රැප් විදියට කියමු. කියපන් බලන්න. පොල් කඩ දෙනවා. පොල් කඩනවා. Hey, tambili banava. Tambili banava. Atu kapanava. නැද්දකින් විතර. ඔය රැප්ද යකෝ? ඕවා රේප්. එහෙම නෙමෙයි. හරියට කියපන්. පොල් කඩනවා. අතු බානවා. අන්න එහෙම කියපන්. පොල් කඩනවා. අතු බානවා. tambili කඩනවා. මම මෙහෙ නැද්දකින් විතර. බිලින්වත් එංගෙන ආපු එකක් කියලා හිතයි. සෝමයි කොච්චර කෑ ගාවත් වැඩක් නෑනේ. එකෙක්වත් දොරක් අරිනවද? හරි බං හරි. කෑ ගහන්න තමයි ප්‍රතිඵල තියෙන්නේ. නැත්තම් අරුගේ බඩට පහර දෙන්න බෑ. සෝමයි අපි එමු කරන්නේ.
නාන්න නෙමෙයි යකෝ අරුගේ බඩට ගන්න. කෑවම ආව. සෝමයායි ආපහු. පත්ත ගාලා හරියන්නේ නැහැ සෝමයායි. තාටියක් නාමු. නාන්න නෙමෙයි යකෝ කෑගම පොල් කරනවා කියලා. බලන්න සෝමයාගේ ගෙවල් ඇස්සේ බල්ලෝ තැතිරෙනවා සෝමයාගේ ගෙවල් ඇත්තට තෝ බල්ලෝ යකෝ කොහෙද කරන්නේ ඉතින් ඔය හේතු තියාගන්න පුළුවන් සෝමයාගේ බොකු ලොකු කරේ නැත්තම් ඉවරනේ බලන්න අම්මට සෝමයා බලන්න තෝගාව මේ බලලුත් නැහැ ලනුත් නැහැ ලනුවත් තෝගාවද කොයිද අනේ සෝමයා තිබ්බ රෙදි කැලක් තිබ්බ හරියට ආවා මම වලලු වදා ගන්න සෝමයාගේ මේ යන් සෝමයාගේ ආවොත් එහෙම මෙතන වැදගත් පළාතක් මේ ඩීසන් ඒරියා ඔබ හිමියෙන් කෑ ගහපන් අනිවාර්යෙන් පොල් කඩන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු අනේ සෝමයි පල්ලෙන්නේ තැන් වලට යවන්න එපා සෝමයි. ඔබ දැන් කතා කරනකොට හිමියෙන් කතා කරපන් මෙතන. සෝමයි මේක වැදගත් අය ඉන්නේ සෝමයි මේ අපි ඉංග්‍රීසියෙන් කියමුද? ඔබ දන්නවද ඉංග්‍රීසියෙන් කියන්නේ? පොල්ලොල්. මම දන්නේ නැහැ මම ඒක සෝමයි දන්නේ. මමත් දන්නේ නැහැ. දන්න විදිහට කෑ ගහපන් පොල් කඩනවා කියලා. පොල් කඩනවා. පැම්පිලි බානවත් කියපන්. පැම්පිලි බානවා. ඒක කිව්වද? ඔව්. පොල් කඩනවා. පැම්පිලි බානවා. හරි. තමුසෙට මම හැමදාම කියනවා මේ පොල් ටික කඩවන්න කියලා. තමුසේ හැමදාම කීකෝ ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මට පුළුවන් දප්පා ගස්සකින්න. මට බෑනේ ගස්සකින්න. කකා බිබි දිනනවා. තමුසේ දන්නේ නැද්ද මට ගස්සකින්න බෑ කියලා? අरे अरे आर्या ओ वणकम वणकम गस नगिनोद නගිනවා. पोल කඩනවද? කඩනවා. එහෙනම් නගින්න. නගින්න. ඈ නගින්න. නගින්න කියලා කොයිද බලනවා? මේක නෙමෙයි නගින්න ඕනේ, ගහේ නගින්න ඕනේ. ගහයි. නගින කඩන්නේ. කඩපන්. කඩපන්. යකෝ මල් නෙමෙයි කඩන්න කිව්වේ පොල්. නගපන්. ලොකු ගහ. පොඩි ගස් දෙන්නවා. පොඩි ගස් තියෙනවා. එයි ඒව කඩමු එහෙනම්. ඒව කඩන්නේ. පොඩි ගස් වල පොල් කඩන්නේ. ඒවා තියෙනවා නම් අපි කඩනවානේ. මම නැත්නම් මගේ පවුල කඩනවානේ. තම්සලට කතා කරන්නේ නෑනේ. පොඩි ගස් වල පොල් කඩන්නේ. මේක තමයි තියෙන්නේ ගයක් නගින්න. අරුගේ බඩට පාර ගහන්නත් එපයි. ඒ ඉඳ කඩමු. කාගේද අපා? නෑ. කොහෙට වැඩක් නෑනේ කාගේ බඩට ගැහුවොත් අපිට උඩ පොල් කඩන්නනේ. සරි. දැන් කීය ගණනද දැන් පොල් කඩන්නේ? සල්ලි ගන්න නෑනේ. පිනට. අනේ බලන්න මේ මාර මිනිස්සුලා අප්පා. අනේ ආවනේ. අපි දන්නවනම් අපි එකට 100ක් විතර හදනවා නිකන් කඩනවා කියලා දන්නවනම්. පවුලේ උනන්දුවක් තිබ්බේ නැද්ද? ආතිලා වැත්තේ නෑ. මේ නගින්න එකක් නැද්ද? නගින්න එකක්? මොකද නගින්න එකක් කිව්වේ මේ අර මේ ඉනිමක. හරියට හරි. ඉනිමක තියෙනවා මං ඉනිමක අරගෙන එන්නම්. කොක්ක තියෙනවා ගයි. මංගව තියෙනවා කෙක්ක. කෙක්ක තියෙනවා. රයිට් කඩමු. එයා ඉන්නකොට තමයි කඩන්න ලේසි. එයා ඉන්නකොට කඩන්න ලේසි මම දෙන්නවා ඉන්නකොට කඩන්න ලේසි කියලා. කොහොම ඉන්න මම ඉනමක අරගෙන එනකන්. ඒතුළට එම යන්නේ නෑ. නෑ. චෝමයි. අපිට කඩමු චෝමයි. කඩමු බං කඩමු. ඕවත් වැඩද ඉනිමක තිබ්බම ඉතුරු ටිකට මං කඩන්න. එහෙම තමයි මිනිස්සුන්ට හැමදාම හරියන්නේ නෑ බං.